බොනවද? අද තමයි විවාහසාතික හරියට මෙහෙම ඉදිරිපත් කරන්න ප්‍රසිද්ධ. අරෙන්ද යද්දී මොන මොන සලසකට වල්ලපට බල්ලපැන සෙන්කොල සෝමිනාත පිවලෙද්ද මන් දන්නේ මල හුටක්කු බඩකටුත් වද්දයක් ඔතෝ කියන්නේ. ඒක නම් මට කිව්වේ වන්නේ. වාල රටට විහිළුවක් වෙලා නැහැ. අපි වචන දෙක කතා කරද්දී මිනිස්සු දැනගන්නවා අපි ඉගෙන ගැනීමේ මට්ටමේ අපි කොච්චර ඉගෙනගෙන තියෙනවද කියලා. මොකද්ද කහ උඩද මොකක් හරි අයිය නමක් දාගන්න අපිට එච්චර උණ. ගොඩක් ඒවයි ඔය කාටුන් ගීත ලිව්වේ මම. සඳ වතුර වලේ නාන වෙලේ මට හිතුණා වේලිල මදිසෝට වැලේ. එයා පොඩි කාලේ මම නලවල තියෙන හින්දි කැසට් පීස් එකක් දාලාලු. ඒක දැම්මවලු මම නැලවෙන්නේ. वो बात क्या है बता. මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නොවුන නම් මම වෙන්න ආසාවෙන් හිටිය ගායකයෙක්. නවසීලන්තට ගියාට පස්සේ ඔයාට ඒ chance කීපයක් හම්බ වුණා. බල්ලෝ බත් කනේවා පූසෝ උරගන්නේවා කබරු ෆයිට් කරනේවා ගරඩි වාලවල වල යන්නේවා වන්දරෝ පයින්නේවා පූසෝ වාලි යන්නේවා මගේ ඉන්බොක්ස් එක සත්තුවත් වගේ. සමා වෙන්න වැරදි වචනයක් කිව්වොත් සමා වෙන්න. අද ඉන්නේ මරු ඩබලක්. හැබැයි ඩබලක් නෑ. මරු විතරයි ඉන්නේ. මරු විතරයි ඉන්නේ. මරු සිටින් දිශාව තමයි මේ තියෙන්නේ. මේ ඉතින් ඒ නිසා අපි මරුගේ කතාව පමණයි අද අපිට කියන්න සිද්ධ වෙන්නේ. දිලිප් තේජන කනක රත්න. කනක කියන්නේ මේ රත්තරන් රත්න කියන්නේ මැණික්. මැණික්. ඔයා වටිනවද ඒ තරම්? දන්නේ නැහැ ඉතින්. මේ දවස්වල රත්තරන් වෙන එක හොඳයි මම. පවුමක් කියේ. හඳේ තියන්නේ. දැන් මේ දවස්වල ඔයා මේ අපිට මෙහෙම හම්බුණාට දැන් ලංකාවේ නැහැ නේ. දැන් ඔයා ඉන්නේ නවසීලන්තේ. නවසීලන්තේ. කොච්චර කාලද? නවසීලන්තේ ගිහිල්ලා මේ සැප්තැම්බර් වලට අවුරුදු 3ක්. මේන සැප්තැම්බර් වලට. මොනවද එහෙ කරන්නේ මල්ලි? එහෙ කරන්න කියන්නේ මම ඇත්තටම ගියයි මගේ බිරිඳට අපි කියන්නේ ජොබ් ඔෆර් එකක් ආවා. ඊට පස්සේ අත් එක තමයි මම ගියේ. මම එහෙ වෘත්තීය වශයෙන් ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ මෙහෙට වැඩ. මෙහෙ කන්ටෙන්ට්ස් කමර්ෂල්ස් මෙහෙට වැඩ. එහෙට හිටියට මෙහෙට වැඩ මෙහෙ. සහ මම එහෙ ජිජෝ අප්ලිෆ්ටිං කියලා ඇෆ්‍රිකන් ඩ්‍රමින් ගෲප් එකකට උගන්වනවා සහ ඒකේ ප්ලේ කරනවා. ඔව් මම දැක්කා මල්ලි ඔයා ඒ දාපු වීඩියෝ එකක් තිබ්බා වෛරල් වෙලා නේ. ඔව් ඒක වෛරල් වුණා අයියේ මේ 2024 විතර මම ප්ලේ කරා. මොකක්ද ඉවෙන්ට් එක? එහෙ නවසීලන්තේ තියෙනවා තිබ්බා අපි හිටපු සිටි එකේ ක්‍රයිස්ට් චර්ච් වල ඇෆ්‍රිකන් ඩේ කියලා. අපි තාලවාදනය හදාarලා ගියපු හින්දා මට එහෙ ගෲප් එකට සෙට් වෙන්න ලේසි වුණා සහ ඉතින් ඒ ආයෙත් පස්සේ කොහොම පොඩ්ඩක් දන්න ටික උගන්නන්න යන ඇතුළට ඉතින් මම එහෙම උගන්නගෙන යනවා සහ ඒ එදා ඉවෙන්ට් එක ඇෆ්‍රිකන් අය ආවා. ඒගොල්ලෝ ප්ලේ කරා. ඉතින් අපි ගිහිල්ලා ඒකේ ප්ලේ කරා. ඒ ක්ලිප් එක තමයි ඒකේ තියෙන්නේ. වයිෆ් ගේ ජොබ් ඔෆර් එක තමයි ගියේ. ඔයා බැඳලා කියලා ගොඩක් අය දන්නවද නැද්ද? දන්නේ නැහැ ඉතින් එහෙම ඉතින් අද තමයි විවාහසාතික හරියට මෙහෙම ඉදිරිපත් කරන්න ප්‍රසිද්ධ නේ. ඔව් හැබැයි මම කීප දෙනෙක් කියලා දෙනවා අතරම මේ කොයි කාලෙද මැරි කරන්නේ? අපි මැරි කරන්නේ 2000 ඔන්න හරියට නොකියුවොත් දැන් වඩු ඒක මාරු මල්ලි ඒක මාරු. ඊළඟ කන්ටෙන්ට් එකට ඔන්න ගන්න ඕන. හොඳම හොඳ කාරණා. 2020 ප්‍රේම විවාහයක්. ප්‍රේම විවාහයක්. මල්ලිගේ ඔය මරු ඩබලක් කන්ටෙන්ට්ස් වල තියෙන නිර්මාණශීලී භාවයට ගොඩාක් අය ආදරය හම්බ වෙනවා. ඒකට ලොකු හේතුවක් තමයි ඔයාලගේ පිටපතේ තියෙන පිරිච්ච ගතිය මල්ලි. ඒකේ වචන ටික මමත් වචන වලට ආස කෙනෙක්. මමත් ඔය රයිම් වෙන එකම විදිහේ වචන ටිකක් ගොඩක් එකට එකතු කරලා කියන්න පුළුවන් වෙන තැන් මගේ කතා බහේ දෙනවා මම හරි ආසයි සාමාන්‍යයෙන්. ඔව් දැන් හරියටම හරි අය කියන කෑල්ල දැන් මේ දැන් අයියලා අර මොකද අපි කියන්නේ ඊට අවසල සරණ වාහිනිය ලයිව් ඇටේට් වල ඒකෙදි ඒවත් ඉන්ස්පයර් වුණා අපිට අපි දැකලා ඒවයින් නේ. එහෙම තමයි ඉතින් පුරෝගාමී අය ඉන්නේ. කොහොම සුදී මල්ලි කාටද වචන එන්නේ අදහස් එන්නේ? අදහස් කියන එක මට එනවා චමට් වෙනවා කියලා නෑ. ඉතින් අපි හිතනලා අපි දෙනක එකිනෙට කාටද එනවා. එතකොට දැන් අපි වැඩේ කරන් යද්දී අපි දෙන්නට එක හා සමානම ඒ ටැලන්ට් එක තියෙනවා. හේතුව අපි දෙන්නම මේ ඩබින් කරලා දිනවා. අවුරුදු 12ක් විතර ඩබින් කරලා දිනවා. වචනත් එක්කම තමයි ජීවිතේ මම හිතන්නේ සෑහෙන කාලයක් අපි ගත කරේ. එතකොට මම හිතන්නේ මේ ප්‍රැක්ටිස් එක තමයි මේ අඩු වෙලාවක් තුළ වැඩි වචන සංඛ්‍යාවක් කියන්න ඊට වැඩි වෙලාවක් තුළ අඩු වචන සංඛ්‍යාවක් හදලා කියන්න එලිවට තියන්න සිංහලෙන්ම කිව්වොත් ඒවට ඒ ප්‍රැක්ටිස් එක හැදුනේ ඩබින් එකෙන් තමයි. ඒ වගේ එක දිගට අපිටත් අහද්දි කොහේ මේ අදහස් මේ වචන එනවද කියලා හිතා ගන්න බැරි විදිහට කියන වචන ටිකක් කියලා පෙන්නනවා. මේක පාට දැන් අර මූඩ් එකේ නෙවෙයි ඉන්නේ ඉතින් අර දැන් මම ඔය වගේ ප්‍රශ්නයක් අහුවා වාටනේ වෙනම වචන ටික අරෙන්ද යද්දී මොන්න මම දන්නවා ඒ ටික නැතුව මල්ලි පොඩ්ඩක් පවුලේ සෙමට ගලපෙන්න සමා වෙන්න වැරදි වචනයක් කිව්වොත් සමා වෙන්න මොන සලසකට වල්ලපට බල්ලපැන සෙන්කොල සෝමිනාත පිවලෙද්ද මන් දන්නේ මොන බඩකටුතු මල හුටක්කු මල් හුටුකු බඩකටුතු වද්දයක් ඔතෝ කියන්නේ
ඒක නම් මට කිව්වේ වන්නේ. නෑ වන්නේ. පර්සනල් ගන්න එපා. මොකද වාගේ කතා අහද්දි අපිට hina වෙනවා එසකවල්ලි කවදාවත් මොකද වාගේ තියෙන මම හිතන්නේ වාගේ අනිත් මල්ලිගේ දෙන්නගේ චමත්. ඔව් දෙන්නගේ තියෙන විශේෂතාව මල්ලි ඒක. ඒ කියන්නේ ලේසි නෑ ඔයගොල්ලෝ තෝරගෙන තියෙන්නේ දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මේ සමාජයේ තියෙන දේවල්ම තමයි ඔයගොල්ලෝ මෙතන ක්‍රියේෂන්ස් බවට පත් කරගන්නේ. හැබැයි දෙයියනේ කියලා මල්ලි තරහ යන්නේ නැහැ ඕගොල්ලොත් එක්ක. මම හිතන්නේ නිර්මාණකරුවට ඉස්සෙල්ලම තියෙන්න ඕනේ බුද්ධිය කියන එක. IQ level එක කියන එක. එතකොට අපි මොන වැඩේ කරත් සමාජයේ මොන වැරද්ද පෙනුනොත් අපිත් පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයිනේ. අපි කාට මොන දේ මෙහෙම මේට්න වැරදි මෙහෙම කරලා මම හිතන්නේ අර හතර කොන කියන කය ආපු ගාන්කෝ ඒ හතර කොන සීමාව තියාගන්න ඕනේ. මේක කවුද බලන්නේ මොන කොයි ලෙවල් එකට ආවත් පොඩි threshold එකක් තියාගන්නවා අපි හැම වැඩකදීම මොන දේ කරද. එතකොට ඒක හින්දා මම හිතන්නේ අර ෆිල්ටර් වෙලා වැඩේ යනවා කියලා මට හිතෙනවා. විහිළු සැපයීම ඔයාලා සිද්ධ කළාට ඔයාලා රටට විහිළුවක් වෙලා නැහැ. ඒකට එක හේතුවක් තියෙනවා. ඒ තමයි මල්ලි ඕනෑම කෙනෙකුට හොඳ පදනමක් තියෙනවා නම් විශේෂම අධ්‍යාපනික වශයෙන් සහ තමන්ගේ වෘත්තීය ගොඩනගා ගන්න කරපු කැපකිරීම හරහා ඒ අයව විහිළුවක් වෙන්නේ නැහැ සමාජයට. ඒක මම ඔයා තුලිනුත් දකිනවා. මොකද මේ ඉන්නේ උපාධිධාරියෙක්. ව්‍යවහාරික සංගීතය සහ ජන සංවේදන උපාධිය ලබා ගන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්. මේ අයියා ඔයාගෙන දැන් ඔක් කිව්වා මිස මම කොයිම තැනකවත් එහෙම ඉතින් ඒක තමයි මල්ලි මම කිව්වේ මොකද කෙනෙක් කියන්නේ සමාජයේ මේ වගේ සාර්ථකව යම් දෙයක් කරනවා නම් යාට අනිවාර්යෙන් පදනමක් තියෙනවා. පදනම ඒක හරි. ඒක හරියයි. ඒක අපි දැකලා ඉන්ස්පයර් වෙච්ච කැරක්ටර්ස් දැන් අයියලා වගේ අය. එතකොට අපි දන්නකොට බේස්මන්ට් එක හොඳට තියෙනවා. මම ඒක කියන්නේ මොන දේ කරත් ඉගෙනගෙන බුද්ධිය තියෙන්න ඕනේ. අපි වචන දෙක කතා කරද්දී මිනිස්සු දැනගන්නවා අපි ඉගෙන ගැනීමේ මට්ටම අපි කොච්චර ඉගෙනගෙන තියෙනවද කියලා. නමුත් ඉගෙන ගත්තා කියලා ඒක ඔළුවේ තියාගෙන ඔටුන්න වගේ දාගෙන යන්න මට අවශ්‍ය නැහැ. ඉගෙන ගත්ත දෙයින් හම්බෙච්ච පරිණත බව සහ ඒකේ බරෙන් මම වැඩක් කරගන්න. ඉගෙනගෙන තිනකොට අපි හැම දෙයක් ගැනම අර හොයනවා. හරි මේක කරොත් මෙහෙම වෙයිද? මෙතන මේ වචන දැම්මොත් මෙහෙම වෙයිද? මෙතන මේ ළමයා හිතුවොත් මෙහෙම වෙයිද? ඒ දෙපැත්තම හිතලා අපි කන්ටෙන්ට් කරන් යනවා. අපි කොයි වෙලාවකත් ඉන්න ඔඩියන්ස් එක අන්ඩර්ස්ටිමේට් කරන්න හොඳ නැහැ. ඒගොල්ලෝ බුද්ධිමත්. එතකොට ඒගොල්ලන්ට අපි හොඳ කන්ටෙන්ට් එකක් දුන්නොත් අපි ඇප්‍රීෂিয়েට් වෙයි. ඊළඟ එක තමයි දැන් මල්ලි ඉන්නේ නව ශ්‍රීලන්තේ. චමත් මල්ලි කොහෙද ඉන්නේ? චමත් ඉන්නේ පිළියන්ද. ඔයා නව ශ්‍රීලන්තේ කොහෙද ඉන්නේ? මම ඉන්නේ ක්‍රයිස්ට් චර්ච් අයියේ. ක්‍රයිස්ට් චර්ච් සහ පිළියන්දල මේ එකම වීඩියෝ ක්‍රයිස්ට් චර්ච් ඉතින් හොන්නන්තර. හරියට මේ ගමම කියනවා ක්‍රයිස්ට් චර්ච් ටු හොන්නන්තර. ක්‍රයිස්ට් චර්ච් ඉතින් හොන්නන්තර මේ එකම වීඩියෝ එකට ඔයගොල්ලෝ ගලප ගන්න විදිහ තමයි මල්ලි මාරු. ඒකේ පොඩි ගේමක් නැතුව නෙවෙයි. ගේමක් තියෙනවා. නමුත් ඒක ඉගෙන ගත්ත කෙනෙක්ට ඒක ටෙක්නිකලි දන්න සබ්ජෙක්ට් එක දන්න කෙනෙක්ට කරන්න පුළුවන්. හැබැයි පොඩි සෙන්ස් එකක් තියෙන්න ඕනේ. ඔයාද මුලින් ඩයලොග්ස් ටික හදලා එවන්නේ? අපේ විදිහ තමයි චමත් සහම අපි ලියන්න හරි කම්මැලි. ලියන්නේ. එතකොට කෝල් එකක් දාගත්තා කතා කරගත්තා හරි මේ ඒ අර ඇවිල්ලා චමතුයි මම එකම ඉස්කෝලේ එකම ඉඳලා අර වයිබ් එක දානවා. වයිබ් එක දාන්න. ඒතර මෙහෙම කතා කරගත්තා ඔළුවේ තියාගත්තා මම ගහලා ඇව්වා. ඒකට චමත් රියැක්ට් කරන එක තමයි කරන්නේ. අපි කියන්නේ සරලම කිව්වොත් එහෙම අපි බඩේ බත්තගේ සුව. කෙමිස්ට්‍රි එක තමයි අපි ඩබින් කරන්න ගිහලත් එකපාරක් මේක චමතුත් එක දණක් කියලා දෙනවා. අපි එකපාරක් කරායි. ඒක අපි දැනටත් අදටත් පුදුමයි. ඒ කියන්නේ මටත් පුදුමයි චමත්. මම මෙහි කොළඹ හිර වුණා. කොරෝනා හින්දා චමත් හිර වුණා මොනරාගල. එතකොට අපිට කාටුන් එකක් අපි කර හිටපු කාටුන් එකක් අපිට කරන්නත් සිද්ධ වුණා. ඒක ටෙලිකාස්ට් වුණා. මම මෙහි කොට්ටාවේ තැනක ඩබින් කළා මගේ ටික. ඉතින් අපි ගියාම අය සමහරට ගොඩක් වෙලාවට අපි තනියම වොයිස් කරනවා. ඒතර මම වොයිස් කරලා තියලා ගියා. ඒ ටික චමට්ට අරහෙට යවුවා. චමත් හැබැයි ඒ ටික එන්නත් කලින් වොයිස් කරලා තිබ්බා. පුදුම වැඩේ කියන්නේ චමත්ගේ මගේ ලයින්ස් හරියටම මැච් වෙනවා. සමහර වෙලාව දාපු පිස්සු වචන එහෙම සමහර අපි කාර් එක සීන් එකක් නම් පත්තරයක සීන් එකක් නම් අපි කියමු නිකන් මේ වාහනයක් ගන්න බලන මේ වාහනේ මොකක් හරි ලහි පිටේ දැම්ම නම් අපිට කීයක් හරි හොයාගන්න තිබ්බා කියලා ඒ වගේ හම්බු සීන් මැච් වෙලා තියෙනවා. මේ එක පාට පුදුමයි මටත් එක තේරෙන්නේ නැහැ. ඒ අර අපි දෙන්නම මේක හිතුනොත් හිතෙන්නේ එකයි කියලා පොඩි එකක් තියෙනවා කියලා මට හිතෙනවා. කාලයක් එක දිගට වැඩ කරලා තියෙන ප්‍රැක්ටිස් එකනේ. සමහර ලාවට මේ නරඹන ගොඩක් අය ඔයාලගේ වීඩියෝස් බලනවානේ. අද තමයි දන්නව ඇත්තේ සමහර අය. ඔව් සමහර. ඔය දෙන්න මේ රටවල් දෙකකින් තමයි මේ එකම වීඩියෝ කරන්නේ. ඔව් හරියට හරියට මම ගොඩක් ඒක නවසීලන්තේ ගියා කියලා මේව කරේ නැතුව අපි දෙපැත්තේ කරා. දැන් සමහරලාට සමහරුන්ට කිව්වා දෙපැත්තේ ගහලා නෑ දෙපැත්තේ නෑ. අර ගහ බලන්න කරා. අතන ගහ නෑ ගස් දෙකක් කියලා ඒ කිව්වට පිළිගන්නේ නැහැ. සමතුත් කියයි ආපු වෙලාවක. ඒ කියන්නේ හොන්නන්තරයි ක්‍රයිස්ට් චර්ච් එක වගේද? ඔව් සමහරලාට පොඩි ගැටලු තියෙනවා. නමුත් අපි අර ගස් දෙකක් තියන් ඉන්න ඒ ගස් දෙක එකම වගේ.
මොන ගාස්තුද? අනේ මන්ද ඒක නම් මොකක් ගමන ගහද්ද කියලා මන් දන්නේ අරක නම් මගේ පීඹිය ගහද්ද කොහෙද? ඒ අස කොහෙන්ද අර කරන වෑනිය හොයාගත්තේ? කරන වෑනියා. ෂේන් තාදරේ මතක් කරන්න ඕනේ. ඒ මල්ලි හොඳට වැඩේ කරන. ඔව් අනේ හරි. ඔයාලා ප්‍රැක්ටිස් කරලා ගත්තේ නැත්නම් එයා කරපගෙන නේද? එයා එහෙම රඟපාපු කෙනෙක්වත් එහෙම කෙනෙක් නේ. එයාගේ වෘත්තිමය වශයෙන් එයා සැලොන් කරන්නේ නේද තමයි. අය ඇත්තටම සැලොන් කරන්නේ. එයා ඇත්තටම එහෙ ක්‍රයිස්ට් චර්ච් වල ලංකාවේ සැලොන් එක කරන්නේ ෂේන්. මම එහෙ ගියාම එයා මට මැසේජ් එකක් දාලා තිබ්බා මේ එන්න සැලොන් එකට කොණ්ඩේ කපන්න මේ හරි ආසයි හම්බෙන්න මෙහෙමයි කියලා. ඇත්තටම මෙහෙ ගියාම කොණ්ඩේ කපා ගන්න බෑ මන් දවසක් මේක දන්නවා රටේ ඉන්න අය ගියාම අය දැන් අපි ඉන්න පැත්තේ සැලොන් එකකට සිංගල් සැලොන් එකකට තියෙන ඒක විතරයි. අනිත් තියෙන ඉන්දියන් ඒවා. එතකොට මේ වල ප්‍රොමෝෂන් එකකුත් වෙනවා මෑන්. චේන් මොකට ගානක් දීපා. මටත් ඕන. මේක මම අවිස් කරන්නේ. දීපා. ඊට පස්සේ මේ ගියාම ඉතින් එහෙ කොණ්ඩ කපන්න ගියාම ඉන්දියන් ඇරින්නේ ඉතින් ගියාම උන්ට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ හමාලාට මට හින්දි තේරෙන්නේ නැහැ අචෝටා කරෝ බඩ මම කිව්වා ඕම කියනවා මට දවසක් කොණ්ඩ කපන්න බඩ ගැව්වා ඔව් මට කොණ්ඩ කපන්න කියලා ඇත්තිම වෙලා මං ආවා ඊළ තමයි මගේ සේවුවේ මට මෙහෙම සැලොන් එක කෙනෙක් වල තිබ්බනේ මැසේජ් එකක් කියලා සර්ච් කරාම හරිය ඉන්නවා කියලා මම මැසේජ් දැම්මා ගිහිල්ලා කොණ්ඩ කපලා එහෙම සෙට් වෙච්ච සෙට් ඉල්ල මල්ලිගේ වයිෆ් මොනවද කරන්නේ එයා ඊයේ කරන්නේ වෘත්තිමය වශයෙන් කල්පනා කළාද කියන්න නෑ බිස්නස් ඇනලිස්ට්. දැන් ඔයා ඩබින් පටන් ගන්න කොච්චර කාලෙද? දැන් මේ වෙනකොට ඩබින් කරනවානේ. මොන අවුරුදු වගේද පටන් ගත්තේ? 2010. එතකොට ආ ඉස්කෝලේ ගිහලා ඉවරයි. ඉස්කෝලේ යන ගම. ඉස්කෝලේ යන ගම. ඔව්. කොහෙද ඉස්කෝලේ යන්නේ මල්ලි? මාතර රාහුල විද්‍යාලයේ. මල්ලිලා දෙන්නම එකම ඉස්කෝලේ. ඔයා එකම ඉස්කෝලේ. චමත් මල්ලි දෙන්නම. චමත් මට වඩා වැජ්ජක් කෙනෙක්. අවුරුද්දක් වැඩි මල්. නමුත් චමත් උතාර් ක්ලාස් එකේ ඊට පස්සේ මමත් ඒ ආර්ට් ක්ලාස් එකේ. මුලින්ම ඩබින් කරන්නේ කොහෙද? මොකද්ද කාටුන් එක? මීඩියා වල ඉස්සෙල්ලාම කරපු කාටුන් එක තමයි සිරසේ ගැජට් බෝයි කියන කාටුන් එක. මේ ඩබින් වලට එන්නේ අපේ පර්සනල් ප්‍රොජෙක්ට් එකක් කරලානේ. අපි කියන්නේ ඒ ලෙවල් වල ඔය අර මොනවාද කියන්නේ ඔය ඉතින් ගම්මිරිස් වගාව හතු වගාව නැත්තම් ඔය මොන හරි කාගේ හරි කංකුම් වගාව නැත්තම් ගෙදර දීම මොනවා හරි හදාගමු කීකේ ඔය එක එක දෙන ප්‍රොජෙක්ට් දැක්කාම ඒව දෙන්න කම්මැලි. ඒ කියන්නේ මං කියන අර අපි කියන්නේ මං එහෙම කියන්නේ නැහැ. නමුත් අර හැමතිස්සෙම නිර්මාණ ක්‍රියේටිව් මනුස්සයට ඉන්න බෑ එහෙම. මං තමයි මේක හරියන්නේ නැහැ. මේ ඉන්න කම්මැලි වැඩ මේ උස දෙන එක මං කොහොම වෙන මොකක් හරි වැරදෙන්න හරි වෙන මොකක් හරි දෙමු. කියලා තමයි මේ සජෙස්ට් කරලා කිව්වේ මේ ඒලව ප්‍රොජෙක්ට් එකට ෆිල්ම් එකක් ඩබ් කරලා දෙමු. ඊට පස්සේ අමතුකුවා මේ අනිත් දන්නේ දන්නවනේ ඉතින් ඉන්න සර්ලා හරි ටිපිකල් නේ ඉතින් මේ අපේ අධ්‍යාපන ක්‍රමේ. මං කොහොමද නැහැ වරදින්න හරි දෙමු දීලා දාමු බලමු. හරි ගියොත් එහෙම නැත්නම් ඉතින් මොකක් හරි කාගෙන් හරි උත්තර දෙමු ඉතින් හැමෝම දෙනවා වගේ. එතකොටයි අපි කරලා තිබ්බේ අතන මැඩගස්කර් කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඒකේ සම්පූර්ණ ෆිල්ම් එකකින් භාගයක් අපි කරලා තිබ්බේ. ඩබ් කරලා තිබ්බා. ඔය දෙන්න. ඔව්. A-levels කාලේ. A-levels කාලේ. ඒ හේතුව ඉතින් අයියා අපිට අර ඩබින් කියන එකට උණ කියන්නේ උන්නද මොකද්ද කහ උණද මොකක් හරි අයියා නමක් දාගන්න අපිට එච්චර උණ ඩබින් කරන්න කිව්වොත් ෆෝන් අරගෙන ඔය රෙකෝඩින් දාගෙන එච්චරට ඩබින් කරනවා. ඒ වහනවා. ඉතින් අර එහෙම කරලා ඊට පස්සේ ඒඩෝ ප්‍රොජෙක්ට් එකට ඩබින් එකක් දුන්නා. දැන් ඒකේ කැරක්ටර්ස් ගොඩක් තියෙනවානේ. ඒකේ කැරක්ටර්ස් තිබ්බයි අපි දන්නා මැඩගස්කර් කියන ජිරාෆ් කෙනෙක් ඉන්නවා, සිංහෙක් ඉන්නවා, හිපොපොටේමස් කෙනෙක් ඉන්නවා, සීබ්‍රෙක් ඉන්නවා. එතකොට සීබ්‍රයි සිංහයයි මම කරා හිපොපොටේමස් උයි ජිරාෆුයි අපි ওই මියුසික් ක්ලාස් එකට ආපු අක්කර දෙන්නෙක් කරා. ඉතින් මේව කළා ඕක අපි සබ්මිට් කරා. ඉතින් ඊට පස්සේ හරි පිළිගැනීම. ඊට පස්සේ අපි මෙසර් ඕක පෙන්නමුකෝ ඉස්කෝලේ කියලා. අර ෆිල්ම් ෆෙස්ටිවල්ස් වල ඉස්කෝලේ ඒ දවස්වල. ඔව්. පෙන්නුවා ඊට පස්සේ ඕක. බිග් ස්ක්‍රීන් එකට දාලා බිග් ස්ක්‍රීන් එකට දාලා ෆිල්ම් ෆෙස්ටිවල්ස් ඔය එක එක ට්‍රාන්ස්ෆෝමර්ස් අරම පෙන්වනවානේ ඒ දවස්වල කිඩ්ස් මූවිස් අයිස් ඒජ් අරම ඒ ඇසත් මේකත් ඔබලා කොහොම හරි පෙන්නුවා. ඊට පස්සේ කොච්චරක් තිබ්බා ටයිම් එක ඩියුරේෂන් එක? එතකොට පැයකමාරම අපි ඩබ් කරලා ඉවරයි. පැයකමාරම ඩබ් කරලා ඉවරයි. ඔයගොල්ලෝ අර භාගයක් ඔයා භාගයක් අර මල්ලි විදියට මුළු ෆිල්ම් එකම ඩබ් කරා. ඔය 2010 කියන කාලෙදී මම හිතන්නේ ඩබින් කියන කොහොම ස්ක්‍රීන් එක හඬ කවලා ඉස්කෝලේක පෙන්නුවා නම් ඉස්කෝලේම ළමයි හඬ කවලා මම හිතන්නේ ඒක ෆස්ට් ටයිම් වෙන්න ඕනේ නිවැරදි කිරීම යටතේ මම හිතන්නේ. පොඩි කාලේ ඉඳන්ම ඔයා එහෙනම් ඩබින් වලට හරි ආසාවකින් ඉන්නේ නැත්තේ? ඩබින් කියන එකට තමයි මම හිතන්නේ මියුසික් වලින් පස්සේ ආසාවෙම හිටියේ. ඉස්කෝලේ මියුසික්ද සබ්ජෙක්ට් එක විදිහට කළේ සෞන්දර්ය විෂය. ඊට පස්සේ කොහෙද ඩබ් කරන්න ලැබෙන්නේ channel එකක? channel එක හම්බෙන්නේ ඇයි සිරසේ. මං කිව්වයි අපි ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එක කළා නිකන් හිටියේ නෑ. ඊට පස්සේ මේක කොහෙටද දීලා කොහෙටද channel එකකට ඒ දවස්වලයි ඉතින් අපි කෝල් කරාට එහෙම කවුරුත් chances දෙන්නෙත් නෑ. දැන් නම් ඉතින් දැන් මේ අපි කියන්නේ සෝෂල් මීඩියා එකට අපිට මේ හඬ වොයිස් කරලා දාන්න පුළුවන්. නමුත් ඒ දවස්වල එහෙම chances ගන්න හරි අමාරුයි. අපි මාතරත් එක්ක වැඩ සිද්ධ වෙන්නේ කොළඹ. අපි ඕක උස්සන් ආවා සිරසට long story short කියන්නේ මේ ඇවිල්ලා අපි ඒක පෙන්නලා මෙන්න අපි ඩබින් එකක් කරා මේක බලලා හොඳ නම් අපිට chance එකක් දෙන්න කියලා කිව්වා. ඒතකොට ඊට පස්සේ chance එකක් හම්බුණා සිරසින්. පළවෙනිට හඬ කපු කාටුන් එක ගැජට් බොයි මම ඒකේ බොහොම සුළු චරිත කීපයක් තමයි කරේ. දෙන්නටම හම්බුණා. දෙන්නටම හම්බුණා. චමට්ට තමයි ඒකේ මේන් එක හම්බුනේ. ගැජට් බොයි කියන කතාව.
එතකොට ඕගොල්ලෝ මේ ඇවිල්ලා කරපු පළවෙනි ඉල්ලීමෙන්ම එයාට මේන් එකක් හම්බුණා. හම්බුණා කියන්නේ දැන් මෙහෙම වැඩක් අරන් ඇවිල්ලා නැහැ නේ කවුරුවත්. එතකොට එතන ඉන්න අයට පුදුමයි කොහොම මුන් දෙන්නට යක පුදුම අමාරුවන්නේ මේ ෆිල්ම් එකක් ඩබ් කරගෙන ඇවිල්ලා මේ DVD වල රයිට් කරගෙන අපි අර කරන් ගියපු හින්දා ඒගොල්ලන්ට chance එකක් දෙන්න හිතුණා. හඬ ගවපු කාටුන් සංඛ්‍යාව කීයක් විතරද? සීරීස් නම් මං හිතන්නේ අනේ මන්ද අර මේ ඔක්කොගෙම කරන්නේ ඔය තියෙන නාලිකා ඔක්කොගෙම ඩබ් කරලා තියෙනවා. 50ක් නෑ වැඩි. 100ක් ඊට වැඩි. 70ක් ෂා මං කියන්නේ මම මේ වෘත්තිමය වශයෙන්ම අnder කැවීම් ශිල්පියෙක් විදිහටම වැඩ කරන කාලේ. මතක නම් ටිකක් කියන්න. මතක මං කියන ෆේමස්ම වෙච්ච ටික. හීරෝ එකේ ගියා ගුරුකෝ බෝලේ කියලා කාටුනක්. ඒක තමයි ප්‍රසිද්ධම වුණේ. ඒකේ ගුරු කියන කැරක්ටර් එක කරේ මම. ඊට පස්සේ ප්‍රසිද්ධ වුණා සිරස ටීවී එකේ මරු ඩබලක් කියන කාටුනක්. ඒකෙන් තමයි අපි නමත් ගත්තේ සහ අපේ ටීම් සෝන් එක ආවෙත්. ඒකේ කට්ටා කියන කැරක්ටර් එක. ඊට පස්සේ සිරිබරපුර කියන කාටුනක්. ඒකේ කිරියාමි කියලා කැරක්ටර් එක කරා. ඒක ඊට පස්සේ සිරසේ නින්ජා ටර්ටල්ස් නැත්නම් අපිරාජිබ්බෝ කියන ආයි වර්ෂන් එක කරා. ඒකේ ඩික්මන් සහ ලෙනින් කියන කැරක්ටර්ස් දෙකම කරේ මම. සිරසේ රැන්ගෝ ෆිල්ම් එකේ අපි කියන්නේ රැන්ගෝ එක ගියා. ඒකේ රැන්ගෝ මම. වීරා කියලා කාටුන් එකේ ළමා මේකක් හිරු එකේ ඒකේ සෙම්බුල මම. ඊට පස්සේ අන්දරේ චන්දරේ කියලා එකක් ගියා දෙරණේ. ඒකේ අන්දරේ මම. නිල් කුරුමිට්ටෝ කියන එකේ ඒ කුරුමිට්ටෝ හත් දෙනාගෙන් සිහින නීල කියන කැරක්ටර් එක මම දෙරණේ කියපු. ওই ටික තමයි ෆේමස්ම ටික. තව ඉතින් එකී මේකී නොකී ගොඩාක් තියෙනවා. ඒ ඔයාට කියන්න තිබුණේ මතක නැද්ද දෙවස් සමහර ප්‍රසිද්ධ මේවා. එහෙම ප්‍රසිද්ධ වෙච්ච මං කියන ගොඩක් ඒවා අනිත් වොයිස් ටිකක් සමානයි. මම කැරක්ටර්ස් තුනක් කරලා පෙන්නනවා. ඒතකොට ඒකේ වොයිස් කලර්ස් තුනක්. පළවෙනි කැරක්ටර් එකයි ගුරු. ඒක හිරු එකේ ගියේ ගුරුකෝ බෝලේ කියන කාටුන් එකේ ගුරු කියන කැරක්ටර් එක. අරේ සරේ ගම පමගරේ මගරේ සගරේග 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 සතා දින්දා තක දින්දා ඒ බෝලේ මෙහෙ එනවකෝ කොහොම හරි අපි ගේමක් ගහලා ජයසාන්තියව කොහොම හරි අපි කරලා අපි මේ ගේම ගහලා මේ පාර පරද්දන්නම ඕනේ නැත්තම් අපිට වෙන්නේ හැමදාම මේකෙන් ගුටි කකා ඉන්න මේක හරියන්නේ එනවකෝ බෝලේ ටක් ගාලා එනවකෝ ඒක ඔව් ඊට පස්සේ තිබ්බයි කිරිහාමි කියලා කාටුන් එකක් ඒක මේ සිරිබරපුර ඒක ටෙනාරි රාමන් කියලා කාටුන් එකක් බෙන්ගාලි කාටුන් එකක් හිරුවකින් කරේ රාජගුරුගේ ගෝලයා තමයි කිරිහාමි ඒ කැරක්ටර් එක කරේ මම අනේ මගේ ලොක්ක බෝලේ අනේ මේ එන්නකෝ අනේ කොහෙද යන්නේ මේ එන්නකෝ ලොක්කා අනේ ලොක්කා එන්නකෝ මං ඔයාට ආදරේ මං සින්දුවක් කියලා පෙන්නන්නද මං කවියක් ලිව්වා ඔන්න බලන්න මං කවියක් කියලා පෙන්නනවා බලන්න සුවඳ දනීනවා ඒක සින්දුවක්ද කලින් තිබ්බද කමන්නේ නේ වීඩියෝ කියලා පෙන්නන්නද මං ඒක නේද මරු ඩබලක් වීඩියෝ වල ඔය වොයිස් එක නොවාගේ නේ ඔව් මට මේ හොයාගන්න බැරුව හිටියේ ඔයාද අනිත් මල්ලිද කියලා නෑ මම තමයි අර කාන්තාවක් වීඩියෝ වල ගන්න ඕන ඔයා තමයි ඉන්නේ නේ ඒක බොනවද කියලා අහන්නේ මම්ම තමයි අර ඊළඟ එකයි රැන්ගෝ කියන කාටුන් එක ඒක ඔරිජිනල් එක කරලා තිබ්බේ ජෝනි ඩෙප්. රයිට් අපිට දැන් වතුර ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි දැන් වතුර ප්‍රශ්න කොහොම හරි විසඳ ගන්න ඕනේ. එන්න ඔය පොඩි ළමයා එන්න. හරි. ඔය මොකක්ද අරන් ඇවිල්ලා තියෙන්නේ? ඔය පොඩි මිලිලිටර් 500 වතුර බෝතලෙට වතුර අරන් ගිහින් වැඩ නැහැ. ලොකු බාල්දියක් අරන් එන්න. දැන් මේ පාර අපි වතුර කැම්පේන් එකක් කරනවා #SaveWater කියලා. කොහොම හරි අපි මේක සෝෂල් මීඩියා දාලා වතුර අපි කොහෙද නගරට ගෙන්න ගන්න ගේමක් ගහන්න ඕනේ. අද කාලේ නිකන් කටින් කට කතා කරලා හරියන්නේ නැහැ. සෝෂල් මීඩියා වල පෝස්ට් දාලා Facebook දාලා වයිරල් කරලා කොහොම හරි මේ වතුර නැහැ කියලා අපි ලෝකෙට පෙන්නන්න ඕනේ. එතකොට තමයි අපිට වතුර හම්බෙන්නේ. ඒ අවුරුදු 10ක 15ක ප්‍රතිඵලය තමයි අද ඕගොල්ලෝ මේ විදියට තමන්ගේම නිර්මාණ විදියට එලි දක්වන්න පුළුවන් පරිසරය හදාගෙන තියෙන්නේ. දෙන්නටම ලියන්න පුළුවන්ද? ලියන්න පුළුවන් අයියේ. ඔව්. කවුද වැඩිපුරම ලියන්නේ? එහෙම වැඩිපුරම ලියනවා කියන එකක් නෑ. අපි දෙන්න 50-50 තමයි වැඩේ කොහොමත් කරන්නේ. මම භාගයක් ලියනවා තමත් භාගයක්. නැත්නම් අපි ස්ක්‍රිප්ට් කරොත් සමහරලාට මම අයිඩියා එකක් දුන්නොත් ඩෙවලොප් කරන්න චමත්. නැත්නම් චමත් අයිඩියා එකක් දුන්නොත් මම ඒක ඩෙවලොප් කරනවා. එතකොට ඒකත් ලොකු වාසියෙන්නේ මම දෙන්නටම රහට ලියන්න පුළුවන් වෙන එක. ඔව් එහෙම දෙයක් තියෙනවා. අර වගේ වචන දාලා ඔයාට පරදින්නේ නැහනේ අරයත්. ඔව් මට සිවේ එහෙම ණය එකක් තියෙනවා. ඒක අයියේ අපි කාටුන් කරනකොටත් එහෙමද චමත් අපි චමත්ගේ ගෙදර තමයි ඉස්සර වොයිස් කරන්නේ. එතකොට චමත් වොයිස් කරලා මෙහෙ ගෙනත් දාපුවා අම්මට උඹ මෙහෙම උඹ මෙච්චර දැම්මද කියලා මමත් දෙනවා. ඊට පස්සේ ඩිරෙක්ටර් කතා මේ වචන වැඩි මේකේ මේ වැඩිනේ හැම තැනටම දාලානේ කියලා කියනවා. එහෙම දාරි මේකෙත් දැම්මා මම ඊට කතා කරලා තමයි මේ මම වචන 4යි දැම්මේ. උඹ තව දෙකක් දැම්ම නම් ඇති. එක්ක තමයි කතා කරලා මම මේක වචන දැම්ම ඔබ මුකුත් කියන්න එපා. උඹට හරියන මම දාලා තියෙන කියලා ඒක පොඩි බැලන්ස් එකක් දැන් අපි වැඩේ තියා ගන්න නැත්තම් වචන වැඩි මේකේ. ඔය ගොඩක් කාටුන්ස් වල ඔයාලම ඒ කාටුන්ස් වල තේමා ගීත කාටුන්ස් වල ඇතුලේ තියෙන ගීත පව ඔයාලම ලියලා තියෙනවා නේ. ඔව් ඒ ගොඩක් ඒවයි ඔය කාටුන් ගීත ලිව්වේ මම. උදාහරණ කිව්වොත් අයි මරුඩ බලක් සින්දු ඒ සින්දුව ලිව්වේ මම. ඒකේ වචන මොනවද තිබුණේ කොහොමද තිබුණේ? නොන්ඩි බකල බයිසිකලේ හන්දියේ කචල් කොරේ පිටට මරේ කියලා මරේ කියලා රෝද දෙක බකල්
අපි ලීස් කරලා ගත්ත ඔරුව නැතුව හබලක් දෙයියෝ දනී අපි නොදනී මේක මරු ඩබලක්. අනිත් එක මොකද්ද? අනිත් එක සිරිබරපුර සින්දුව. ඒකත් මම ලිව්වේ. ඒකේ තියෙන්නේ නිකන් හම් කරලා පෙන්නන මේ නැත්නම් මට වචන ටික එන්නේ ඇයි. හම් කරන තරමට හොඳයි. අනිත් ආසය හංගෙන්නේ. ඒ කියන්නේ ඕම් කියන්න යන්නේ අමුතු කතාවක් නේ මිතුරේ. සිරිබරපුර හැම හොඳට දන්නා සුමනේ. අත් දෙක උස්සලා ගැම්ම දාලා සටනේ. රාජගුරු එක්කලා හැමදා තරගේ සුමනේ. තවනවා. තවයි ඒ ප්‍රසිද්ධ වුණේ කාටුන් සින්දු වලින් මෑතක ගුරුකෝ බෝලේකේ ෂෝට වැලේකින් සින්දුව. මේ ගුරුයි බෝලේ මගේ සුන්දර බෝල කැටේ සඳ වතුර වලේ නාන වෙලේ මට හිතුණා වේලිල මදි ෂෝට වැලේ මගේ ෂෝට වැලේ ඒක ලිව්වා. මේ හැම සින්දුවක්ම ලිව්වා වගේම කිව්වෙත් ඔයා. ඔව් මරු ඩබලක් එක කිව්වේ චමත් සහ මම. සිරිබරපුර සින්දුව කිව්වේ මම සහ චමත්ගේ බිරිඳ ඉෂාරා කල්පනේ. ෂෝට වැලේ කියන නැත්නම් ගුරුකෝ බෝල සින්දුව කිව්වේ මම සහ චමත්. චමත්ගේ බිරිඳ සින්දු කියනවා වගේ ඔයාගේ බිරිඳත් මොන හරි ඩබ් කරනවා හරි සින්දු කියන හරි. එයා හඬ කැවීම් ඔය මම කරනකොට ආසයි කියලා මේ මම දවසක් දෙකක් එක ගිහින් එහෙම කරා. ඉතින් නමුත් එහෙම එයාගේ වෘත්තියේ නියලී ඉන්නවා මගේ පැත්තට ලොකුට නෑ. අනික මන් දැක පහුගිය දවසක තව එකක් ඔයා මේ එහෙ ලොකු ඉවෙන්ට් එකක් සින්දුවක් කිව්වා. ඒ ඉවෙන්ට් එක ඇවිල්ලා සෝල් ස්ටුඩියෝ කියලා. ඒකට මට ආරාධනා කරේ එහෙ සවිත් සහ ෂේන් තමයි මට කතා කරේ. සවිත් තමයි කතා කරේ. අපේ ඉස්කෝලේම මෙහෙන් ආපු මල්ලි කෙනෙක් හිටියා ඒකෙත් මියුසික් කරන්න පසන් කියලා. ඉතින් අපි සෙට් වුණා කාලෙකින් ගීත 5ක් කිව්වා. ඒ 5න් එකක් තමයි ඔය. 5ම හින්දිද? 5න් 3ක් හින්දි. අපේ අම්මා තමයි මං කියන්නේ මම දන්නේ නැහැ ඒක. එයා පොඩි කාලේ මම නලවල තියෙන හින්දි කැසට් පීස් එකක් දාලාලු. ඒක දැම්මවලු මම නැලවෙන්නේ. මොකද්ද පීස් එක? අර රවීනා කියලා ඉස්සර ෆිල්ම් එකක් ආවා. ඒකේ සින්දු 12ක් තියෙනවා. ඔය 12 තමයි දාලා මම නලවල තියෙන්නේ. වගේ නැලවිලි ගීත හින්දි ගීත. හින්දිම තමයි. සිංහල අහන්න නැත නමුත් හින්දිම තමයි. අහන්න වැඩි කැමැත්තක් තියෙනවා. मेरे मने बता दे तू किस ओर चला है तू क्या पाया नहीं तूने क्या ढूंढ रहा है तू जो है अनकही जो है अनसुनी वो बात क्या है बता मितवा कहे धड़कने तुझसे क्या මරු මල්ලි මරු ඩබලක් තමයි එකට සෙට් වෙලා තියෙන්නේ. සංගීත වගේම ගායනයත් දෙකම හැදෑරුවද? මම නෝර්ත් ඉන්දියන් මියුසික් නැත්නම් උතුරු ඉන්දියානු සංගීතය හැදෑරුවා. ඒ ඉස්කෝලේ කාලේ ඉඳන් ඒ ලෙවල්ස් යනකම් ඒ ලෙවල්ස් වලින් පස්සෙත් කැම්පස් එකේදී අපිට වෙනම හදාරන්න තියෙනවා. වාදනයේ පැත්ත විතරද නමුත් ගායනයත් එක්ක? නෑ ගායනයේ පැත්ත තමයි හදාරන්නේ. මම වෝකලිස් කෙනෙක් විදිහට තමයි හිටියයි. මම මේ දැන් මේක කරාට මියුසික් තමයි කරේ. මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නොවුන නම් මම වෙන්න ආසාවෙන් හිටියේ ගායකයෙක්. අපි කියන්නේ හැකියාවල් ගොඩක් මොනවා හරි අපිට හම්බුනාම හැම එකම ඉගෙන ගන්නවා. එතකොට ඒවයි තියෙන වෘත්තීයම පැතිත් අපි try කරනවා. එහෙම try කරලා ඉතින් මේක ඉස්සෙල්ලම අපි කියන්නේ පත්තු වුණා. මියුසික් මට තව කරන්න ඕනේ කියලා හිතලා තියෙනවා. ඒක තව කරන්න ඕනේ. මියුසික් ගායනය සින්දු ටිකක් මොනවා හරි තව කරන්න ඕනේ. ගායකයෙක් විදිහට හෙට එලි බැස්සත් ඔයාලා වැඩක් කරගන්න පුළුවන්. වා වාදනයත් වෘත්තීමේ වශයෙන්ම කරපු කෙනෙක්. ඔව්. මොනවද වැඩිපුරම ප්‍රාසංගික ඔයා වාදනය කරපු භාණ්ඩ? ලැටින් ඩ්‍රමින් සහ ඇෆ්‍රිකන් ඩ්‍රමින්. ඔය දෙපැත්ත තමයි වැඩිපුරම වාදනය කරලා තියෙන්නේ. හේතුව මම වෘත්තීමය වශයෙන් තාලවාදකයෙක් විදිහට වැඩ කරා ඩබින් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවාට පැරලල් කියන්නේ සමාන්තරව. මම සරිත් සුරිත් ඇන්ඩ් ද නිවුස් බෑන්ඩ් එකේ අවුරුදු 2ක් තාලවාදකයෙක් විදිහට වැඩ කරා. ඊට අමතරව නාද්‍රෝ එතන මොනවද වාද්‍ය භාණ්ඩ? එතන අයියේ මම තමයි පර්කෂනිස්ට් විදිහට වැඩ කරේ. එතකොට එතන ජෙම්බේ, කොංගාස්, බොංගෝ, ටිම්බල්ස්, එතකොට අපි කියන්නේ ඉන්දියන් ඩෝල් ඒ ඔක්කොම මෙහෙම සෙටප් එක දාලා ප්ලේ කරා. ඒතකොට මම එහෙම බෑන්ඩ්ස් කීපයක ප්ලේ කරලා තිනවා පර්කෂන්ස් විදිහට. මගේම බෑන්ඩ් එකක් තිබ්බා නගාරා කියලා. ඒකේ ප්ලේ කරා. ඊට අමතරව ඔය බෑන්ඩ්ස් 8ක විතර මම ප්ලේ කරලා තිනවා තාලවාදකයා විදිහට. ඊට අමතරව නාද්‍රෝ තාල වාදන කණ්ඩායමෙන් මම සමාජිකයෙක් විදිහට අවුරුදු 10ක් ඉගෙන ගත්තා සහ ප්ලේ කරා. තාල වාදනය මට ඉගැන්වුවේ රකිත වික්‍රමරත්න අයියා. රකිත අයියා ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ. සහ නාද්‍රෝ වාදන කණ්ඩායමේ අපේ සහෝදරවරු ටික මතක් කරන්න ඕනේ. නවසීලන්තට ගියාට පස්සේ ඔයාට ඒ chances කීපයක්ම හම්බුණා. ඔය හම්බුණා කියන්නේ දැන් අපි ගත්තාම අපේ රට වගේ නෙවෙයි. අපේ රටේ හැමතිස්සෙම එන්ටර්ටේන්මන්ට් තියෙනවා, කොන්සර්ට්ස් තියෙනවා, ෂෝස් තියෙනවා, මොනවා හරිම තියෙනවා. කොළඹ ඇතුළේ ගත්තොත් මම මෙහි හිටපු කාලේ ඉතින් වැඩක් ප්ලේ කරන්න එක්කෝ අර හොටෙල් එකට යනවා. නැත්නම් මෙහි යනවා. ඊට පස්සේ කොහේ හරි ෂෝස් තියෙනවා. ඒතකොට ඒ වගේ අර ෆුල් හැපනින් ලයිෆ් එකකින් ඉඳලා
නිවසිලන් ගියාම ඒ ෆුල් එන්ටර්ටේන්මන්ට් කියන එක හරි ඩල් අයියේ. මොකද ඒ හැටි රටවල්. ඒ හිස්කම ටිකක් තිබ්බා. එතකොට පොඩ්ඩක් හොයලා බලද්දී මේ අපේ වයිෆ් ඇවිල්ලා මේ කිව්වා මෙන්න මෙහෙම මෙහි තියෙන ඇෆ්‍රිකන් ගෲප් එකක් ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ කට්ටිය ප්ලේ කරනවා. ඊට පස්සේ මේ කිව්වහම එන්න කිව්වා මට ප්ලේ පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ මං ගියා. කොහොම හරි මට සෝලෝ එකක් ගහනකම මං ගැහුවාම ඒගොල්ලෝ එතන හිටපු කෙනා පුදුම වුණා. කොහොමද ඔයා මේක දන්නේ කියලා. මොකද එතන ටිකක් බිගිනර් ලෙවල් එකෙන් තමයි ක්ලාස් එක ගියේ කියලා. ඊට පස්සේ ඉතින් එහෙම සෙට් වුණා. දැන් මං ගහගෙන යනවා අවුරුදු දැන් 3ක් තිස්සේ. අනික ඔයාට සංගීත භාණ්ඩ දැක්කාම ආවේශ වෙනවද ඔයා? මොකද මම දකින්න අර සමහර වෙලාවට සංගීත භාණ්ඩ දැක්කහම ඔයාගේ තියෙන මේ ජවය බොහොම රිද්මයානුකූලව හරිම ආසාවෙන් තමයි උදාහරින්නේ. අවස්ථාව හම්බුනාම උපරිමයෙන් ඒක අරගෙන විඳින්න ඕනේ. ඔව් විඳින්න ඕනේ. ළඟටවත් කාටවත් නවත්තන්න බෑ. එහෙම මම සෝලෝ එකක් ප්ලේ කරලා ඊට පස්සේ දැන් අපිට මෙහෙ පුරුද්දට කළා ඒක මිනිස්සු කරපුවා ෂාවා නියමයි මෙහෙමයි හොඳයි කියලා කිව්වහම මම නෑ නෑ එයා තමයි. අර සර් මගේ ඒ සර් කිව්වා no you take it කියන ඔයා ඒක ගන්න අපිට පුරුදු නැහැ එහෙම අවුලක්. ඒ සමස්ක නෑ නෑ වවුදට ප්ලේ කරා ඒක ඒ කම්ප්ලිමන්ටරි ගන්න මේ කම්ප්ලිමන්ට් ගන්න කියන. දැන් ඔයාලා එක තැනකදී කිව්වා පොඩි කාලේ ආව නලවන්නත් අම්මා කිව්වේ හින්දි ගීත කියලා. අම්මා කිව්වේ නෙවෙයි අම්මා අහන්න සැලැස්සුවේ. ඔව්. එතකොට අම්මා අහන්න සැලැස්සුවා වගේම මේ අම්මා හින්දි ගීත කියන්න පුරුදුලා හිටියද? ඒක ටිකක් ප්‍රශ්නයක්. සමහරට යත් හින්දි වලට ආස ඇති කියන්නේ. මාත් ඒකයි මේ අහන්න පටන් ගත්තේ ඇයි හින්දි ගීත ඇස්සුවේ කියලා. එයා ආස හින්දා වෙන්නේ නැත්නම් ඉතින් මම කැසට් පිස්සක් ගෑනලා වෙන්න බෑනේ. ඔක පොඩි කාලේදී අවුරුදු හොඳ උත්තරයක්. එතකොට එයා ඕක ගෙනාපු එකක් වෙන්න හොඳ ප්‍රශ්නයක්. මටත් ඒක දැන් තමයි කල්පනා. අම්මා ඉන්දියාවට කැමතියි. ඔයාගේ උත්තරේ උනේ ඉතින් අපි දන්න මේක තමයි. ඉතින් ආසින්ද තමයි ඒක. ආසින්ද තමයි යාගේ නැත්නම්. ආස උනේ කියන එක අහලා නැහැ. ඔව් ආස වෙන්නේ නැත්තේ අම්මට සින්දු කියන්න පුළුවන්. පුළුවන්. සමහර වෙලාවට තියෙනවා ඉතින් වැඩි හිටියන්ගේ පන්ති වල ගිහලා පොඩි සින්දු එහෙම කෑලි මං කියනවා අහගෙන ඉන්නවා ඉතින්. එයාට පොඩි තියෙනවා ඉතින් එහෙම. අම්මා මොනවද කරන්නේ වෘත්තියක් කළා? අම්මා වෘත්තිමය වශයෙන් එයා අපි කියන්නේ මොකද්ද කියන්නේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ තමයි යා මේ කෘෂි මේ කර්මකේ මට දැන් වචනේ ඉන්නේ නැහැ. අම්මගේ මම කොහොමද මේ ඉංග්‍රීසි බසින් කිව්වා? ඉංග්‍රීසි බසින් කිව්වා එයා ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ. ක්ෂේත්‍ර නිලධාරිනිය. අන්න මට ඕක ඉන්නේ. හරි ඊළඟට තාත්තා බැංකු කළමනාකරුවෙක් බැංක් මැනේජර් කෙනෙක්. තාත්තා නැති වුණා 2006. පවුලේ තව කවුද ඉන්නේ මල්ලිගේ? මට නංගි කෙනෙක් ඉන්නවා. එයා මොනවද කරන්නේ? එයත් ඒක මට කරන එක කියලත් නෑ දැන් කියන්න ගියාම මතක් වෙන්නෙත් නෑ. එයා කරන එක කියලා නැති එක වෙනම දෙයක්. ඔය අයියා කෙනෙක් විතර හොයලා බලන්න දෙන්න බෑ. ඒක හරි. එයා මොනවද කරන්නේ දැන් ඔන්න දැන් මම දකින්නේ ගෙදර ගියාම මැෂින් එක දාගෙන කම්පියුටරේ මොනවා හරි වැඩ ටිකක් කරගෙන ඉන්නවා. ඉතින් එබිල බැලුවාම දැන් එයා කරන්නේ එයා වැඩ කරන්නේ ඕස්ට්‍රේලියන් කම්පැනි එකකට. ඒත් ලංකාවේ නම වැඩ කරන්නේ. ඉතින් මොකද්ද මොනවා හරි ප්‍රශ්නයක් අයියේ දැන් ඔක හරි ගැටලුවක් අයියේ. අම්මා හින්දි සින්දු දැම්මේ ඇයි? මේ ප්‍රශ්නෙට උත්තර නැහැ. නංගි වැඩ කරන්නේ කොහෙද? ඕස්ට්‍රේලියන් කම්පැනි එකේ යා මොකක් හරි කරනවා. ඩේටා එන්ට්‍රි ඔපරේටර්. ඔව්. අන්න එහෙම වගේ මොකක් හරි එකක් තමයි කරන්නේ. ඉවරයි මම. අයියාගේ තරම තේරුම් ගන්න මෙච්චර කාලයක් එකට ඉඳලා දන්නේ නංගි මොනවද කියන්නේ. මට කියලා නෑ කරන්නේ මොකද්ද කියලා කියලා නෑ. මට කියන්න එපා මේක තමයි කරන්නේ කියලා නෑ මට. නංගි වැරදි. නංගි වැරදි. ඊට පස්සේ තව ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා. දැන් ඊළඟට මේ පහුගිය කාලේ මම දැක්ක මල්ලි තව අලුත් වැඩක් කරනවා. තව නිදහසේ නිදැල්ලේ සැරිසරන සත්තුන්ට වොයිස් කරනවා. ඒකට හොඳ ප්‍රතිචාර ආවා. ඔව් හොඳ ප්‍රතිචාර තිබුණා. මේ කලබල ගන්න එපා. හරි කලබල ගන්න නෑ. රුවන්නාට මං කිව්වේ මෙන්න මේක තමයි ගහ. හරි ඕකේ කලබල ගන්න එපා. කෑ ගන්න එපා. හරි මේ ගහන්න නැගනේ හරි. ඒක දැකලා මිනිස්සු මට එවනවා වීඩියෝස් මාර ගොඩක් එවනවා. අයියේ මගේ TikTok inbox එකේ අපි වෙන සෙලිබ්‍රිටි කෙනෙක් නම් හායි කොහොමද මොකද කරන්නේ අපි
මේකට ඩබ් කරන්න මේකට ඩබ් කරන්න මේකට ඩබ් කරන්න මේකට ඩබ් කරන්න කියලා ගෙදර බල්ලෝ බත් කනේවා පූසෝ උරගන්නේවා කබරු ෆයිට් කරන්නේවා ගරඩි වාලවල් වල යන්නේවා වඳුරෝ ෆයිටේවා පූසෝ වලි යන්නේවා මගේ ඉන්බොක්ස් එක සත්තුවත් වගේ තාම සත්තු 3යි තෝරගත්තනේ. සත්තු 3යි මං හිතන්නේ මට මැරරකම් කරන්න වීඩියෝස් තියෙනවා. දිලිප් තේජන ගුරු භූමිකාව කොච්චර කාලයක් කරාද? ගුරුවරයෙක් විදිහට කොච්චර කාලයක් වැඩ කරාද? අපිට සාමාන්‍යයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය කරලා අපිට අවුට් වෙද්දී අපිට හම්බෙන්නේ ගුරු භූමිකාව තමයි. අපි ඇප්ලයි කරන්න ඕනේ. ඒකට අපිට ඒක තමයි හම්බෙන්නේ. මට අර එහෙම ගුරු භූමිකාවටම ගිහිල්ලා හිර වෙලා ඉන්න උමනාවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මට හිතුණා මම ඒකට ගියොත් අර මට තව ක්‍රියේටිව් දේවල් කරන්න වෙලාව මදි වෙයි වගේ ගතිය. හැබැයි මම ටීචින් කරා අයියේ. මම මේ ආෆ්ටර් ස්කූල් සෙෂන්ස් කරලා තිනවා මියුසියස් කොලෙජ් එකේ නුගේගොඩ සුජාතා LPF දෙහිවල. ඒ වගේ ස්කෝලවල මම ගුරු භූමිකාව කරලා තිනවා. ඒ අමතරව මම ප්‍රයිවට් ටීචින් උත් කරලා තිනවා. පොඩි අයට මේ ඩ්‍රම්ස් ඇන්ඩ් පර්කෂන්. ඉතින් හරි සතුටක් ආ නවසීලන්තේ ඉඳලා ලංකාවට ආපු වෙලාවේ කතා බහ කරන්න හම්බ වෙලා ඔයාගේ ලස්සන කතාව කියා ගන්න හම්බ වීම. ඔව් ඇත්තටම අපි ආවේ අර ෂෝ එකට. ඉතින් ඒකත් මම හිතන්නේ ඕගොල්ලෝ වගේ ඩබල් ගොඩක් හිටියානේ. ඔව් අපි වගේ ඩබල් ගොඩක් හිටියා. 4 දෙනෙක් හිටියා. ඉතින් ඒක පොඩක් මේ පාර මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක මිස් වුණා. ඉතින් ඉස්සරහට බලමුනේ. එහෙනම් ඔයාට සුබ ගමන්. අනේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හරි. එහෙනම් ජයම වේවා. ජයම වේවා. ආයිබා.